ආගමිකත්වය විසින් බලය පූජනීය දෙයක් බවට පත් කරනු ලබයි. එය අප ආරක්ෂා කළ හැකි පූජනීය දෙයක් ලෙස ආගමිකත්වය විසින් යෝජනා කරයි. එසේත් නැතිනම් ඊට එරෙහිව යන විට එය අප විනාශ කළ හැකි බලයක් කියා එය යෝජනා කරයි. අප එම පූජනීය බලයේ ආරක්ෂාව ලැබිය යුතු වනවා කියා එය විසින් කියා සිටී. නමුත් මේ මගින් සත්‍ය වශයෙන්ම සිදුවන්නේ අප පැවැත්ම යන්න සිතීම ඉක්ම වූ පූජනීය බලයක් ලෙස ගැනීම පමණි. ආගමිකත්වය යනු සිතීම පැවැත්මට යටපත් කිරීම කියා අප කියන්නේ මේ නිසාය. එමගින් කරන්නේ සිතීමට වටහාගත නොහැකි බලයක් පැවැත්මට තිබෙනවා කියා ගැනීමයි. මෑතකාලීනව සිංහල බුද්ධිමය සංවාදයේ සිටි දැවැන්තම භක්තිවාදී සංශයවාදියා වන නලින්ද සිල්වා විසින් නිවන යනු දැනුමට හසු නොවන නොදැනුමක් කියා මෙය සූත්‍රගත කරන්නේ මේ නිසාය. ආගමිකත්වය විසින් යෝජනා කරනු ලබන්නේ මෙය සිතීම සහ පැවැත්ම ඉක්මවා යන ලෝකෝත්තර විකල්පයක් බවයි. එහෙත් අප එවැන්නක් නොමැති වනවා කියා තහවුරු කරගෙන ඇති නිසා මෙහි එකම ප්‍රායෝගික ප්‍රතිඵලය වන්නේ සිතීම පැවැත්මට යටපත් කිරීම කියා අපි දනිමු. ආගමිකත්වය විසින් පැවැත්මෙහි ගුප්ත බලය වන්දනාමාන කරන්නේ මේ නිසාය.